නියුට්‍රිලයිෆ් තුලින් අද දවසේ ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම වැදගත් මාතෘකාවක්. කලින් දවසේ මාකට් විසිට් එකත් එක්ක අපි කතා කරා මතක ඇති වර්ජින් කොකනට් ඔයිල් ගැන. මේ වීඩියෝ එක බලපු ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි වර්ජින් කොකනට් ඔයිල් කොයි විදිහටද හදන්නේ? මොනවද ඒකේ තියෙන විශේෂතා සාමාන්‍ය පොල් තෙල් වලට වඩා කියන එක. ඉතින් මේක හරිම වැදගත් කාරණාවක්. වර්ජින් කොකනට් ඔයිල් ලංකාවේ විදිහට ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම කෝල්ඩ් ප්‍රෙස් කියන මෙතඩ් එකට තමයි හැදෙන්නේ. මේ කෝල්ඩ් ප්‍රෙස් මෙතඩ් එකේදී තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන ජීව ගුණය වටිනාකම් ටික ආරක්ෂා වෙන විදිහට මේක ප්‍රොඩියුස් කරන එක. ඇත්තටම අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන දේ තමයි සාමාන්‍ය පොල් තෙල් හදද්දී මොකක්ද වෙන්නේ? රත් කිරීමකට ලක් කරනවා. රත් කිරීමකට ලක් කළා තමයි පොල් තෙල් නිස්සාරණය කරගන්නේ පොල් වලින්. නමුත් වර්ජින් කොකනට් ඔයිල් හදනකොට මේ රත් කිරීම සිද්ධ කරන්නේ නැහැ. එහි තියෙන ජීව ගුණය එලෙසම පවත්වා ගන්න මේ කෝල්ඩ් ප්‍රෙස් මෙතඩ් එකට පුළුවන්කම තියෙනවා. කෝල්ඩ් ප්‍රෙස් මෙතඩ් එකට අමතරව ලංකාවේ බහුලව භාවිතා නොවුනත් සෙන්ට්‍රිෆියුජ් මෙතඩ් සහ එන්සයිමැටික් මෙතඩ් කියන ක්‍රම වර්ග දෙකමත් පාවිච්චි කරනවා. නමුත් ලංකාවේ පොල් උරුට්ට හුරලා අයින් කරලා ඉවර වෙලා ඒ අරගන්න පොල් ගෙඩිය කුඩා කැබලි වලට වෙන් කරනවා. ඊට පස්සේ මේක බියලනවා. මේකට අපි කියනවා ඩෙසිකේටඩ් කොකනට් කියලා එහි ප්‍රතිඵලය. ඊට පස්සේ මේ ඩෙසිකේටඩ් කොකනට් රූම් ටෙම්පරේචර් එකකින් නැත්නම් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා ඇඹරීමකට ලක් කරනවා. කුඩා උෂ්ණත්ව ඉහළ යාමක් පමණයි සිද්ධ වෙන්නේ. පෝෂණ ගුණය මේ පොල් වල තියෙන මේද අම්ල කිසිම වෙනසක් සිද්ධ නොවි පොල් තෙල් විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේකට තමයි වර්ජින් කොකනට් ඔයිල් කියලා කියන්නේ. ඉතින් වර්ජින් කොකනට් ඔයිල් එකක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මම කලින් දවසේ කතා කළා වගේම සැලඩ්ස් වලට මේ වර්ජින් කොකනට් ඔයිල් එක අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව මේ කිසිම ප්‍රොසෙස් එකකට පත් කරලා නැහැ. වචනේ අර්ථයෙන්ම මේ කොකනට් ඔයිල් එක වර්ජින් ඔයිල් එකක් වෙනවා. ඉතින් ගැඹුරු තෙලේ බැදීමට මේක පාවිච්චි කරන්න එපා. මේක මම කලින් දවසෙත් කීව දෙයක්. ඒ වගේම තමයි අධික උෂ්ණත්වයට මේක රත් කිරීමකට ලක් කළොත් මේකේ තියෙන ජීව ගුණය හානි වෙනවා. මේ තුල ට්‍රාන්ස් ෆැට් කිසිසේත්ම අඩංගු වෙන්නේ නැහැ. මොකද මේක රත් කිරීමකට ලක් වෙන්නේ නැති හින්දා. අසන්තෘප්ත මේද අම්ල බහුලව තියෙනවා. විටමින් වර්ග, ඇන්ටිඔක්සිඩන්ට්ස් මේ තුල බහුලව තියෙනවා. ඉතින් ශරීරයේ ඉන්ෆ්ලමේටරි රියැක්ෂන්ස් නැත්නම් ඉන්ෆ්ලමේෂන්ස් නැති කරලා දාන්න මේ වර්ජින් කොකනට් ඔයිල් වලට හැකියාව තියෙනවා. ඒ හින්දා වර්ජින් කොකනට් ඔයිල් මිලෙන් අධික වුණත් පරිභෝජනය කරන්න. නමුත් පරිභෝජනය කළ යුත්තේ කොහොමද කියන එක අවබෝධයෙන් යුතුව පරිභෝජනය කිරීම වැදගත් වෙනවා. ඉතින් තවදුරටත් අපි මේ ඔයිල්ස් ගැන කතා කරමු. නමුත් අද දවසේ වර්ජින් කොකනට් ඔයිල් වලට විතරක් අපි සීමා වෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය වෙළඳපොලේ තියෙන තෙල් වර්ග සම්බන්ධයෙන් ලොකු දිගහැරුමක් නියුට්‍රිලයිෆ් හරහා ඔබ වෙත ගෙන එන්න. එහෙමනම් නැවත වතාවක් හමු වෙමු නියුට්‍රිලයිෆ් තුලින්.